ඔයා ඒ කාංචනානුරාදීලා කරපු මේ සින්දුවේ තේරුම හිතන්න මට වඩා කොරියෝග්‍රැෆි එක බලන්න. සාහිත්‍ය ඉගෙන ගන්න ළමයට සිංහල ඉගෙන ගන්න ළමයට ඇත්තට මේ සංකේතවල තේරුම් තේරෙන්නේ. හරිද? ඒකයි මම මේ කියලා දෙන්නේ. ඔයාලා මේක හොඳට බලන්න අධ්‍යයනය කරන්න සංකේතවල තේරුම් ටික. 10 11 ළමයින්ට මේක තේරෙන්න ඕන. හරිද? නිකන් හිතන්න ඒ ලෙවල් ළමයින්ට නම් මම මේක කියලා දුන්න කොහොමද? මේ හොඳට බලාගෙන ඉන්න. ඒක මේ කියන දේවල් ටික ඔයාලා බලන්න මියුසික් වීඩියෝ එකේ. හරිද? ඔන්නෝකේ තියෙන්නේ මේ ඔය ඇත්තම කතාව මල්වර වුණාට පස්සේ කලු කුමාරයා වැහෙනවා කියන කතාව නෙවෙයි. එහෙම තොවිලක් කරලා කලු කුමාරයා වෙලවනවා කියන කතාව නෙවෙයි තියෙන්නේ. ගෑනු ළමයේ තරුණ අවදියේ සිට විවාහපත් වෙන ජීවිතය දක්වා මූණ දෙන විවිධ අවදීන් සහ එයාට මූණ දෙන්න වෙන සමාජයේ තියෙන අභියෝග කරදර ගොඩාරියක් පිළිබඳව තමා පුතේ ගෑනු ළමයේගේ ජීවිතයට බලපෑම් කරන දේවල් පිළිබඳව තමා පුතේ මේක සම්පූර්ණ concept එක ගිහින් තියෙන්නේ. හරිද? ඔන්න බලන්න මම මේ කියන දේවල්. ඉස්සෙල්ලාම අපිට මේ ෂොට් එකේ පෙන්වන්නේ පුතේ ගෑනු ළමයෙක් ඇඳක නිදාගෙන ඉන්නවා. හැබැයි එයා නිදාගෙන ටිකක් කොට ගවුමක් වගේ එකක් ඇඳගෙන. හරිද? කොට ගවුමක් වගේ එකක් ඇඳගෙන තමයි. එතකොට ඒ කොට ගවුමක් ඇඳගෙන ඉන්න එකෙන් සංකේතවත් වෙනවා තරුණ අවදියේ නව යෞවන වයසේදී ගෑනු ළමයන්ගේ සිත් තුළ ඇති වෙන විවිධාකාරී කුතුහලයක්. හරිද? ප්‍රේමය සම්බන්ධව ආදරය සම්බන්ධව ගෑනු ළමයන්ගේ හිතවල පුතේ පිරිමි ළමයින්ට වඩා පුතේ වගේ හැඟීම් ඇති වෙනවා. හැබැයි ගෑනු ළමයි ගොඩාක් දුරට ඒ වගේ දේවල් යටපත් කරගෙන තමයි දඟලන්නේ. පිරිමි ළමයින්ට ඒවා ඉස්මතු කරලා ඒක පිරිමි ළමයි සමාජයේ ඉන්නකොට කුණු හරප කියාගෙන ඔය වගේ දේවල් එහෙම එලිපිට කිව්වට හැබැයි ගෑනු ළමයි බොහොම රහසිගතව තමන්ගේ හිත ඇතුලේ හැඟීම් හිර කරගෙන ඉන්න හදනවා. හැබැයි එක වෙලාවක් එනව පුතා ඒ හැඟීම් එළියට එන. හරිද? අන්නේ හැඟීම් එළියට එන එක තමයි පුතේ අපිට නිරූපණය කරන්නේ. හොඳට මතක් කරන්න මේ ෂොට් එක කලු කුමාරයා එළියට එන තැනක් ගන්නවා. පළවෙනි කලු කුමාරයා පෙන්වන්නේ ගෑනු කෙනෙක්ගේ කෙස් ගොඩක් අතරින් තමා මෙහෙම කෙස් වැටියක් අතරින් තමයි යාගේ මූණ එළියට එන්නේ. හරිද? ඒක හේතුව තමා පුතේ ගැහැණුන්ගේ සිත තුළ උපදින කාමුක රාගික හැඟීම තමා පුතා මේ නිරූපණය කරන්නේ. හරිද? කාමුක රාගික හැඟීම. හරිද? ඕන් ඒක ඉස්මතු වුණාට පස්සේ ඉස්සර වෙලා මේ නිදාගෙන ඉන්න ගැල්ලමගේ ඇඳ උඩට ඇවිල්ලා එන්නේ කලු කුමාරයා කියන කෙනා ආදරයක් පෙන්නනවා. ලොකු ප්‍රේමයක් පෙන්නනවා. හරිද? ඊට පස්සේ ගෑන් ළමයා මේ පැත්ත බලලා මේ පැත්ත බලද්දිම පුතේ එයා නැති වෙලා යනවා. ඒක තමයි පුතේ ගෑන් ළමෙක් පළවෙනියටම ජීවිතේ ආදරේ හින්දා රැවටෙනවා. හරිද? කවුරු හරි කෙනෙක් එකපාරටම ඇවිල්ලා තරුණ වයසේදී ආදරේ කියලා ආදරයක් පෙන්වුවට පස්සේ ඒ ගෑන් ළමයා ඒ ආදරේ පසුපසෙන් යන්න ගිහිලා ජීවිතේ සමහර වෙලාවට විනාශ කර ගන්නවා. හරිද? මුලින්ම එන කට්ටිය පුතේ සමහර ලාවට ඔයාලට බොරු ආදරයක් පෙන්වන්නේ. අර දෙකපාරටම ආදරේ පෙන්ලා ඒගොල්ලෝ නැති වෙලා යනවා. එතනින් පස්සේ ඒ වගේ ආදරයක් හොයාගෙන ගෑන් ළමයි යන්න පටන් ගන්නවා. ඒක ඊළඟ ෂොට් එකේ තියෙන පුතේ ගෑන් ළමයා දුවගෙන ගිහිල්ලා බලද්දි ජනේලෙන් එළියේ පේනවා පිරිමි දෙන්නෙක් ඉන්නවා. ඒ පිරිමි දෙන්න දිහා බලාගෙන ඉන්නකොටම මැදට තාත්තා හරි කවුරු හරි වැඩිහිටි පිරිමියෙක් ඇවිල්ලා ගෑන් ළමයාට ගෙට යන්න කියලා කියනවා. ඒ තමා පුතේ වැඩිහිටි පිරිමියාගෙන් සංකේතවත් කරන්නේ ගෑන් ළමයට සමාජයේ දාලා තියෙන නීති රීති රාමුව. සමාජයට ගෑන් ළමයට හැසිරෙන්න විදිහක් කියනවා. ගෑන් ළමයට පුතේ යන්නේන විදිහ ගැන කියලා දෙනවා. යන්න ඕනේ තැන් එපා තැන් කියලා දෙනවා. නීති රීති ගොඩාක් දාරන ගෑන් ළමයෙක්ව හදන්නේ කොල්ලෙක් වගේ නෙවෙයිනේ. නිදහස එහෙම දෙන්නේ නැහෙනේ. ආන් ඒ වගේ සමාජ රාමුවකට කොටු වීම පිළිබඳව තමයි ඒකේ තියෙන්නේ. ඊට පස්සේ ගෑන් ළමයා තරහෙන් වගේ ගේ ඇතුලේ දුවගෙන යනකොටම එක්කෙනෙක්ගේ ඇඟේ හැප්පිලා රතු පාට මල් ටිකක් බිම් වැටලා ඒ රතු පාට මල් ටික කෙල්ලට පෑගෙනවා. රතු පාට මල් පෑගීමෙන් සංකේතවත් වෙන්නේ පුතේ ඒ වගේ ප්‍රේමයක් හොයාගෙන මේ වගේ කාමුකරායික හැඟීම් එක්ක යන ගෑනු ළමයිගේ කන්‍යාභාවය අහිමි වීම. කන්‍යාභාවය අහිමි වුණාට පස්සේ ඒ වගේ ගෑනු ළමයින්ට සමාජයෙන් එන බලපෑම සෑහෙන වැඩි. ඒ වගේම ඒ වගේ ගෑනු ළමයින්ට සමාජයේ පිරිමින්ට වඩා ගෑනු තමා පුතේ එක එක කතන්දර කතා කියන්නේ. ඒක නිරූපණය කරන්න හොඳට ඊළඟ ෂොට් එකේදී මතක තියාගන්න ගෑනු ගොඩාරියක් මෙහෙම මැද මිදුලක් වගේ කෑල්ලක ගෑනු ගොඩාරියක් එකපාරටම අමුතු බැල්මකින් කෙල්ල දිහා බලාගෙන ඉන්නවා. හරිද? කෙල්ල ඒ ගෑනු ඔක්කොටම රවලා තමයි ගෙට යන්නේ. ගෑන් ළමයි කැමති නෑ සමාජින් වැඩිහිටි ඇන්ටිලා, වැඩිහිටි ආච්චිලා කියන කතාව අහන්න. හරිද? ඒගොල්ලෝ කියන්නේ ගෑනු තමා පුතේ ගෑණියට ගරහන්නේ. ඒක තමයි නිරූපණය කරන්නේ. ඊට පස්සේ කෙල්ල වේගින් ගේ ඇතුළට යන්න හදනකොට ඊළඟ රංගේ ඔයාලා TikTok එකේත් වෛරල් වෙලා දැකලා ඇති. මේ ඔක්කොම මැද මිදුලේ වංගෙඩියක් උඩ නැගලා මෙහෙම මෝල් ගහකුත් තියෙනවා. එන්නේ මෝල් ගහ අල්ලගෙන පොඩි රංගනයක යෙදෙනවා. ඒ තමා පුතේ පිරිමින්ගේ කාමුක හැසිරීම. හරිද? ඒ කියන්නේ මේ වගේ ගෑනු ළමයෙක්ව වරින් වර පුතේ මේ වගේ පිරිමින්ට ගොදුරු වෙන්න පුළුවන් සමාජයක් ඇතුලේ. ආන් ඒක නිරූපණය කරන්න ඒක සංකේතවත් කරන්න තමා පුතේ දාලා තියෙන්නේ. දැන් ඔයාලා එහෙනම් දන්නවා කලු කුමාරයාගෙන් සංකේතවත් වෙන්නේ ඇත්තටම යකෙක් නෙවෙයි. ඒ ගෑණිගේ හිතේ තියෙන කාමුකරාගික හැඟීම් ටික කියලා. හරිද? මේ හැඟීම් එක්ක විවිධාකාරයේ පිරිමින් එක්ක මේ වගේ ජීවිතේ විවිධ අවදීන් වල පුතේ එකතු වෙලා බලනවා. අපි කියන්නේ සරලව ඕකට වට යනවා කියලා.
හරිද? ඔය වගේ ගෑනු ළමයට එහෙම වුණාට පස්සේ නව යෞවන වයසේදී එහෙම ගිහිල්ලා කසාද බඳින වයස අවුරුදු 20 27 වගේ වෙනකොට හරිද? ගෑනු ළමෙක් විවාහපත් වෙන වයසකටපත් වෙනවා. හැබැයි යා මේ වෙනකොට ජීවිතේ වරද්දගෙන ඉවරයි. ගෙදර මිනිස්සු ඊට පස්සේ මොකද කරන්නේ කියන එක තමයි ඊළඟ නිරූපණය කරන්නේ. මෙහෙම ඒ ෂොට් එකෙන් පස්සේ තාත්තා හරි කවුරු හරි පිරිමි කෙනෙක් පිටට තට්ටු කරලා කෙල්ලව අරගෙන ගිහිල්ලා වාඩි කරලා සුදු රෙද්දක් ඔලුවට දානවා. හරිද? දැන් මල්වර වීමකේදී අපි දන්න කාරණාවක් තමයි කිසිම වෙලාවක පිරිමියෙක්ව ගේ ඇතුළට ගන්නේ නැහැ. ගෑනුම විතරයි ගේ ඇතුළේ ඉන්නේ. හැබැයි මේ ෂොට් එකේදී හොඳට බලන්න මල්වර වෙච්ච කෙල්ලෙක් නම් ඇයි තාත්තා එතන ඉන්නේ? පිරිමියෙක් එතන ඉන්න විදිහක් නැහැ. හරිද? ඇත්තට මේ මල්වර කතාවක් නෙවෙයි කියන්නේ. වෙන කතාවක්. ඇයි ඒ සුදු රෙද්දක් දැම්මා කියලා කියන්නේ? ගෑනු ළමයාගේ අඩුපාඩුකම් පවුල විසින් පුතේ. අර ගෑනු ළමයාට වෙච්ච සියලුම ඒ දේවල් ටික කසාද බඳලා දෙන්න ලෑස්ති වෙනකොට පුතේ වෙන කොල්ලෙක්ට විවාහපත් කරලා දෙන්න හදනකොට පවුලේ අය එකතු වෙලාම පුතේ සුදු හුණු ගාලා නැත්තම් මේ සුදු පිරුවටයක් අන්දලා ගෑනු ළමයාගේ තියෙන අඩුපාඩු ඒ වැරදි ටික ඔක්කොම වහන්න හදනවා. වහලා විවාහ කරලා දෙන්න හදනවා. හරිද? ඒත් පුතේ සැරෙන් සැරේ එහෙම තියෙද්දිත් කාමුක රාගික හැඟීම් වරින් වර ඉස්මතු වෙන්නම හදනවා. ඒක බැරිම තැන පුතේ. ඊට පස්සේ ගෑනු ළමයාට විවාහපත් වෙන ලං වෙනකොට ඒ ජීවිතය ඒ කියන්නේ මේ විවාහ වුණාට පස්සේ අර එක එක පිරිමිත් එක්ක ඉඳලා එපා වුණාට පස්සේ ආදරෙන් හෙම්බත් වුණාට පස්සේ ආදරේ හොයන්න ගිහිල්ලා පුතේ එක පිරිමින් ගොදුරු වුණාට පස්සේ ගෑනුන්ට හිතෙනවා කාමුක රාගය හැඟීම්ට යටපත් කරගන්න. අන්නේ යටපත් කරන්න දඟලන මොහොත පිළිබඳව තමයි තොවිලෙන් කියලා තියෙන්නේ. තොවිලයක් කරනවනේ. ඒ තොවිලේ වෙලාවේදී ගොඩාක් උත්සාහ කරනවා යටපත් කරන්න. හැබැයි වරින් වර මේ හැඟීම් ටික එළියට එනවා. ඒ තමාර සැරෙන් සැරේ මේ ගෑල් ළමයට ඇතුළු වෙන්න හදන ගෑල් ළම ළඟට එන්න හදන කලු කුමාරයාගේ නිරූපණය කරලා තියෙනවා. එහෙම නිරූපණය කරලා තියෙනවා. එහෙම වෙලා කොහොම හරි එක වෙලාවකදී කෙල්ල මෙහෙම කොණ්ඩේ කරකොල එකපාරටම ගැහුවාම කලු කුමාරයා වේගෙන් පිටිපස්සට විසි වෙන ෂොට් එකක් තියෙනවා. ඒ විසි වෙන්නේ පුතා අර කාමුක රාගය හැඟීම් ටික යටපත් කරා කියන එක. ඊට පස්සේ අවසානයේදී කලු කුමාරයා වැටිලා ඉන්නවා පෙන්නවා තැනක එයාගේ ඔළුවට සුදු රෙද්දක් වැටලා තියෙනවා. කෙල්ල ගිහිල්ලා සුදු රෙද්ද අයින් කරලා බලනකොට එතන කලු කුමාරයාගේ මූණ වෙනුවට තියෙන්නේ කෙල්ලගේ මූණ. ඒකෙන් අපි ඇත්තටම නිරූපණය කරගන්නවා කලු කුමාරයා කියලා ඇත්තටම දෙයක් නැහැ. ඇත්තටම කලු කුමාරයා කියලා කියන්නේම තරුණ වයසේ නව යෞවනියන්ගේ හිතවල ඇතිවෙන කාමුක රාගික හැඟීම් ටික. ඒකට වහල් වුණොත් තමයි ඇත්තටම ගෑල්ලමගේ ජීවිතේ වරදින්නේ. ඔයා මම මේ කියපු අදහසත් එක්ක මම මේ කියපු ਵਿਚාරයත් එක්ක පැටියෝ ආයෙ පාරක් ගිහිල්ලා මනමාල කතා කියන ඒ මියුසික් වීඩියෝ එකේ කොරියෝග්‍රැෆි එක පොඩ්ඩක් බලන්න. හරිද? එතකොට ඔයාලට මේක තේරෙයි. හරි? ඔන්න ඔය කාරණා ටික තියෙනවා. ඔයා පොඩ්ඩක් ඒක බලන්න. එතකොට ඉතින් ලොකු දෙයක් අදහසක් ගන්න පුළුවන්. මට ගෑනු ළමයි දැන් chat එකට දාන්න ඕනේ. හරිද? පිරිමි ළමයි දාන්න එපා විහිළුවටවත්. ගෑනු ළමයි chat එකට දාන්න අනාගතයේ ඔයාගේ සහකාරයාගෙන් බලාපොරොත්තු වෙන දේවල්. හරිද? දාන්නකෝ අනාගතේ දැන් කුණුහරුප වල්කම් කතා කරන්න ලෑස්ති වෙන්න එපා මෙතන. මං ඇහුවේ ගෑනු ළමයින්ගෙන් අනාගතේ ඔයා කසාද බඳින පිරිමියාගෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොනවද?